ගසක් කපා ඉවත් කිරීමේදී ඇතිවෙන වාස්තු දෝෂ. ඔබගේ ඉඩමේ වෘක්ෂ ලොකු ගහක් තියනවද? හුදකලා වූ තනි ගහක් කැපිලා පේන ගහක් තියනවද? එහෙනම් ඒ ගහ කපා ඉවත් කරන්න කියමු කොහොමද? එම් කවා ඉවත් කළ යුතුද? ගියක් නිවසක් හැදීමේදී එම ගහ කපා ඉවත් කළ යුතුද? ද්වාර වේද දෝෂය ගෘහ නිර්මාණ ශිල්පයේදී ඒ කියන්නේ වාස්තු විද්‍යාවේදී ද්වාර වේද දෝෂයට වෘක්ෂ ගස් අයිති වෙනවා, ඉරමේ දෝෂ වලට අයිති වෙනවා. ඉතින් මේ දෝෂ මග අරවාගෙන කොහොමද ගෙයක් හදන්නේ, නිවසක් හදන්නේ? ගෙදර දැන්නමත් හදපු නිවස ආසන්නයේ වෘක්ෂ ගහක් තියෙනවද? ඒන් දෝෂ ඔබට එනවද ගෙදරට? ඔබටම බලා ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් වෘක්ෂ ගහක් තියෙනවා නම් හුදකලා වූ ගස්, බොහෝ දුරට සියඹලා ගස්, නුග ගස්, බොහෝ ගස්, මී ගස්, හොර ගස් වගේ ගස් වලින් නිවසකට දෝෂ ඇති වෙනවා. සියඹලා ගහකින් ගොඩක් වෙලාවට ඇති වෙනවා කියන්නේ මහසෝනගේ දෝෂය, මහසෝන් දෘෂ්ටිය. මොකද ගොඩක් ඉස්සර මිනිස්සු සියඹල ගහ ආශ්‍රයේදී මහසෝන් කියන්නේ දේවතාවගේ මහසෝන් ඇත්තටම අයත් වෙන්නේ සතරවරන් දෙවියන් විසින් පාලනය කරන ලබන යක්ෂ සේනාවට එක්කෙනෙක් විදිහට තමයි මහසෝන හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ මහසෝන් දෘෂ්ටිය වැටෙනවා සියඹල ගහක තනි වෘක්ෂ සියඹල ගහක් කියන්නේ හුදකලා වූ සියඹල ගහක් තිබුණොත් එතකොට ඒකේ බලපෑම තියෙනවා නිවසකට. ඒක කපලා ඉවත් කරනවද ඉවත් නොකර ඉන්න පුළුවන්ද? ඇත්තටම කපලා ඉවත් කරන්න හොඳ නැහැ. කපලා ඉවත් කරනවා නම් පුදු පූජා විදි තියෙනවා. එහෙම නොකර පුළුවන් තරම් ඒක හිමව තියෙන්න අරින්න. නිවසට හානියක් නැත්තම් නිවස ඉදි කිරීමේදී ద్వාර වේද දෝෂය මග ඇරලා අදින්න. ඒ කියන්නේ නිවසේ මුල්ලක් හෝ ප්‍රධාන ద్వාරය හෝ මුදුන් යටලියක් ඒ සියඹලා ගහ කෙලින් වැටෙන්න ඉඩ අරින්න එපා. නිවස ඉදි කරනවා නම් ඔයාලා ගමේ ගොඩේ අත්දැකලා ඇති, සමාජය අහලා කියලා ඇති. සමහර ගස් කපපු අය වැඩි කල ජීවත් වුණේ නැහැ. ඒ සමහර කියන්නේ ගස් කපන අයත් දන්නවා ඒ සමහර ගස් වලට යාලා අත තියන්නේ නැහැ. ඔය වගේ සමහර උදකලා වූ නුග ගස් වගේ කපලා බිම දබපු අයට ආයුෂ අඩු වෙන අවස්ථා අපි අත්දැකලා තියෙනවා. ඔයාලා අහලා කියලා ඇති. ඒ වගේ තමයි ඉඩමක ඒ වගේ හුදකලා වූ මී ගහක්, සියඹල ගහක්, නුග ගහක්, බෝ ගහක් වගේ තියෙනකොට ද්වේෂ කියන්නේ දෝෂ මග අරින්න ඕන. ద్వාර වේද දෝෂ වගේව එතකොට ඒවා මගේ ඇරලා ගිය හදා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මගේ දෝෂ වාස්තු දෝෂ මග අරනවා කියන්නේ අත්තක් කඩම් වැටෙන්න ඉඩ තියෙනවා ගෙදරට, ඒකත් වාස්තු දෝෂයක්. අත්තක් කඩම් වැටෙන්නේ නැති වෙන මානේ ගේ හදන්න ඕනේ. එතකොට ගෙට කඩම් වැටෙන්න ඉඩ තියෙනවා පරණ ගහක් නම්. එතකොට ඒකත් වාස්තු දෝෂ වලදී බලනවා ගෙදරට කඩම් වැටෙනවද මේ ගහ. එතකොට එහෙම හානියක් නැත්තම් අපිට පුළුවන් මේ වාස්තු දෝෂ කියන්නේ ගහකින් ඇති වෙන වාස්තු දෝෂ මග ඇරලා නිවසක් ඇති කරන්න. නමුත් එහෙම කියලා ගහකට හානි කරන්න හෝ කපලා අයින් කරන්න යන්න හොඳ නැහැ. ඒකට ඒ කියන්නේ තනි ගමටම තියෙන ප්‍රධාන ගහ ඒක නම් අනිවාර්යෙන් ඒ වගේ අරක්ගත්තු දෙවි දේවතාවෝ ඉන්නවා. සමහර වෘක්ෂ දේවතාවෝ ඉන්නවා. සමහරට වෙනත් රාක්ෂයෝ වගේ කට්ටිය මිනිස්සුયો පෙරේතයෝ ඉන්නවා ඒවට අරගෙන. සමහරට මහා සෝනා වෙන්න පුළුවන්, ඊදියකා වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒව ගැන හරියට බලලා තමයි ගහක් අයින් කරන්න ඕනේ. එතකොට දැන් ගෙදරක වාස්තු දෝෂ තියෙනවද නැද්ද කියලා බලා ගන්නත් දල වශයෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඉතින් ගෙදරක වාස්තු දෝෂ මම හැමදාම කියන වගේ හතර මහා භූතයන්ගෙන් ඇතිවෙන දෝෂ, සතර මහා භූතයන් පීඩාවට පත්වීමෙන් ඇතිවෙන දෝෂ සහ අමනුෂ්‍යයන් පීඩාවට පත්වීමෙන් ඇතිවෙන දෝෂ. ඉතින් අමනුෂ්‍යයන් පීඩාවට පත්වීමෙන් ඇතිවෙන දෝෂ කියන්නේ අමනුෂ්‍යයන් නිසා මිනිසුන්ට සහ ඒ ගෙදරට ඇතිවෙන දෝෂ
ගත්තොත් මෙහෙම දෝෂ තියෙනවද නැද්ද කියලා බලන්න යකදුරන් දන්නවා දෙහිගිටිය මතුල්ලා හෝ නැත්තම් එක එක ක්‍රම විදි තියෙනවා නැත්තම් තැඹිලි ගෙඩියකින් එහෙම නැත්තම් ඔයාලටම බලා ගන්න පුළුවන් ගෙදර බුදු පහන තියෙනකොට අවට බල්ලෝ උඩ පුරනවා නම් රැට බල්ලෝ ඒ කියන්නේ අවට උඩ පුරනවා නම් බුදු පහන තියෙන වෙලාවට ඔන්න දෝෂයක් තියෙනවා. එහෙම නැත්තම් ඔයාලා ගෙදර සත්තු ඇති කරන්න බැරි නම් බල්ලෝ මැරිලා යනවා නම් සුරතල් සතුන් මැරෙනවා නම් එන දෝෂයක් තියෙනවා. ඒ වගේ සරල ක්‍රම වලින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අමනුෂ්‍ය දෝෂ අයින් කරන්න සරල ක්‍රම තියෙනවා. සමහර යකදුරන් ලොකු ගණන් ගන්නවා. ඇත්තටම එහෙම ලොකු දේවල් කරන්න ඕනේ නැහැ අමනුෂ්‍ය දෝෂ අයින් කරන්න. සරල ක්‍රම තියෙනවා, සරල විදි තියෙනවා. ඒවා අනුගමනය කරන්න. ඒ වගේම තමයි අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා කලබල විය යුතුත් නැහැ ගෙදරක. සමහර අය දෝෂ තියාගෙන හොඳට ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ වගේම තමයි මනුෂ්‍ය දෝෂ කියන්නේ බල්ලෝ සම්බන්ධව මං කිව්වේ මොකද මිනිස්සුන්ට ඇහෙන්නේ 20යි 20000 අතර ෆ්‍රීකවන්සියක් මිනිස්සුන්ට පේන්නේ එක ඇහෙන එක ඒ ෆ්‍රීකවන්සි විතරයි බල්ලන්ට ඊට වඩා අඩු ෆ්‍රීකවන්සි පේනවා. ඉතින් ඒක නිසා තමයි අර බල්ලොන්ගෙන් වලට හොයාගන්න පුළුවන් බල්ලෝ උඩු කරනවද නැද්ද කියලා. ඒ වගේ සරල ක්‍රමවේද තියෙනවා ගොඩාක් අමනුෂ්‍ය දෝෂ තියෙනවද නැද්ද කියලා ගෙදරක හොයාගන්න. ඒතර වාස්තු දෝෂ කිව්වහම අමනුෂ්‍ය දෝෂ සහ සතර මහා භූතයන් පීඩාවටපත් වීම ඇති වෙන සතර මහා භූතයන් කියන්නේ ඔයාලා දන්නවා ජීවිතයට අවශ්‍ය දේවල් වාතය, ජලය, ශක්තිය, දැන් ආපෝ තේජෝ වායු පඨවි භූමි කියන ඒවා. ඉතින් මේ සියලුම දෝෂ ගැන හරි අවබෝධයකින් කටයුතු කරන නිවසක් ඉදිකිරීමේදී නිවසක වාස්තු පරීක්ෂාවක් කිරීමේදී දන්න කෙනෙක්ගෙන් විතරක් කරන්න. මොකද නැත්තම් දන්න කෙනෙක් වාස්තු පරීක්ෂා කරලා තව වාස්තු දෝෂ වැඩි කරන්න පුළුවන්. ඔය ගැන ගොඩක් හිතන්න. ඔයාලටම ගොඩක් වෙලාවට වාස්තු දෝෂ නැත්තම් ගෙදරක පරීක්ෂා කරන්න ඕනේ නැහැ. ගෙදර කරදරයක් නැත්තම් ගෙදර ප්‍රශ්නයක් නැත්තම් ආයෙ වාස්තු දෝෂ පරීක්ෂා කරන්න ඕනේ නැහැ. ගෙදර ශාස්ත්‍රීය නම් ආයෙ පරීක්ෂා කරන්න ඕනේ නැහැ. නමුත් මොකක් හරි කරදරයක් තියෙනවා නම් ලෙඩක් එනවා නම් ඔන්න වාස්තු දෝෂ බලා ගන්න. ලෙඩක් උග්‍ර කරන්න පුළුවන් වාස්තු දෝෂයන් නිසා. නැති ලෙඩක් හදන්න පුළුවන්. අලුතෙන්ම ගියක් හදනකොට වාස්තු දෝෂ බලන්න. මොකද සමහර දෝෂ නිසා ජීවිතය උනත් හානි වෙන්න පුළුවන්. ස්තුතියි.